මේ වීඩියෝ එකේදී පෙන්වන්නේ කොහොමද සප්ලයි එයාර් ටෙම්පරේචර් එක ෆීල්ඩ් එකේදී චෙක් කරගන්නේ කියලා. අපි මෙතෙන්දී භාවිත කරන්නේ Fleek 51-2 කියන තර්මෝමීටර් එක. ඒ තර්මෝමීටර් එකේ ප්‍රෝබ් එක මේ විදිහට තර්මෝමීටර් එකට සෙට් කරලා ඒක ඇවිල්ලා K type ප්‍රෝබ් එකක්. ඒකේ එජ් එක අපි සප්ලයි එයාර් ඩක්ට් එකේ ෆ්ලෙක්සිබල් ඩක්ට් එක පොඩ්ඩක් ඒකේ හෝල් එක විදලා ඒක ඇතුළට සෙන්සර් එජ් එක ඇතුල් කරනවා. ඊට පස්සේ අපිට වැලියු එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මේක සෙල්සියස් වලින් තමයි පෙන්වන්නේ. මේ යුනිට් එකේ මේ HU යුනිට් එකේ සෙට් පොයින්ට් එක 17 ඩිග්‍රී. ඒ කියන්නේ මෙතනින් මේ සප්ලයි ඩක්ට් එකකින් එයා එක 17 ඩිග්‍රී වෙන්න ඕනේ. එහෙම නැත්නම් 0.5 ඒ වගේ ටොලරන්ස් එකක් තිබ්බට ඉෂුව එකක් නැහැ. කියන්නේ හරි වැලියු එකක් එන්න නම් 16.5 16.7 ඒ වගේ වැලියු එකක් වෙන්න ඕනේ. මේ විදිහට ප්‍රෝබ් එක ටිකක් ඇතුළට දාලා මේ ඔයගොල්ලෝ විදගත්තු ඒ හෝල් එකෙන් ඇතුළට දාලා මේ ෆ්ලෙක්සිබල් ඩක්ට් එක ඔයගොල්ලොන්ට මේ කළු පාටින් පේනවා ඇති. දාලා පොඩි වෙලාවක් තිබ්බට පස්සේ තමයි අපිට කරෙක්ට් වැලියු එක එන්නේ. මේ බලන්න. දැන් මේකේ 16.8 පෙන්නනවා. ඒ කියන්නේ හරි ටෙම්පරේචර් එකක් මේ සප්ලයි එයා එකේ පෙන්නනවා. සප්ලයි ඩක්ට් එක හරහා අපිට අවශ්‍ය කූල් කරන්න ඕන ඒරියා එකට එයා එක ඒ නියමිත ටෙම්පරේචර් එකෙන් 17 point සෙට් පොයින්ට් එකට අනුව 16.45 ඒ වගේ රේන්ජ් එක ටෙම්පරේචර් එක